ආවේ පොඩි කොල්ලන්ගේ ලෝ බජට් එකට උපරිම සාධාරණයක් කරපු හැමෝගෙම අවධානය දිනාගත්ත පදින්නත් පහසු පර්ෆෝමන්ස් එක වැලියු එකක් දෙන බයික් එක D-Mark DTM 150. මුලින්ම බලද්දි මේ බයික් එකේ ස්පෝර්ටි ලුක් එක ඕන කෙනෙක්ගේ ඇස අල්ලනවා. මේක පෙනුමෙන් ටිකක් D-Tracker සහ DRZ ෂේප් එකක් තියෙනවා. ඇග්‍රෙසිව් ෆ්‍රන්ට් ඩිසයින් එක, ෂාර්ප් බොඩි ලයින්ස්, මස්කියුලර් ටැන්ක් ෂේප් එක සහ මොඩර්න් ෆිනිෂිං එක නිසා මේක පාරේ යනකොට වෙනම ප්‍රෙසන්ස් එකක් තියෙන බයික් එකක්. යං රයිඩර්ස්ලට නම් මේ ඩිසයින් එක හරිම සෙට්. එන්ජින් පැත්තට આવොත් DTM 150 එකේ තියෙන්නේ 150cc ක්ලාස් එන්ජින් එකක්. ඩේලි රයිඩ් වලටත් ලොං රයිඩ් වලටත් හොඳ පිකප් එකක් සහ ස්මූත් පවර් ඩිලිවරි එකක් මේ බයික් එකෙන් ලැබෙනවා. ට්‍රැෆික් එකේ රයිඩ් කරනකොට රෙස්පොන්සිව් ෆීල් එකක් දෙනවා. ඕපන් රෝඩ් එකේදීත් ස්පීඩ් බිල්ඩ් කරන විදිහ හොඳයි. ෆියුල් කන්සම්ප්ෂන් එක ගැන බලද්දී මේ ක්ලාස් එකේ බයික් එකකට සාපේක්ෂව ඩීසන්ට් ඉකොනොමි එකක් දෙනවා. රයිඩින් ස්ටයිල් එක අනුව මයිලේජ් වෙනස් වුණත් සාමාන්‍ය භාවිතයට පොකට් ෆ්‍රෙන්ඩ්ලි තත්වයක් තියෙනවා. ඩේලි ඔෆිස් යන අයටත් ස්ටුඩන්ට්ස්ලටත් මේක වැදගත් ප්ලස් පොයින්ට් එකක්. ටයර්ස් ගැන කිව්වොත් වයිඩ් ග්‍රිප් ටයර්ස් නිසා රෝඩ් කන්ටැක්ට් එක හොඳයි. කෝනරින් කරනකොට කොන්ෆිඩන්ස් එකක් දෙනවා. වෙට් රෝඩ් වලත් ස්ටේබල් ෆීල් එකක් තියෙනවා. බ්‍රේකින් සිස්ටම් එකත් කන්ට්‍රෝල් එකට සපෝට් කරන නිසා රයිඩර්ට සේෆ්ටි ෆීල් එක වැඩි. හැන්ඩලින් පැත්තෙන් මේ බයික් එක ලයිට් ෆීල් එකක් දෙනවා. ට්‍රැෆික් වල zigzag කරනකොට ඊසි. ටර්නින් රේඩියස් එකත් මැනේජබල්. නිව් රයිඩර්ස්ලට උනත් ක්වික්ලි කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ස්පීඩ් ගැන කතා කළොත් සිටි රයිඩ් එකකටත් හයිවේ රන් එකකටත් ප්‍රමාණවත් පර්ෆෝමන්ස් එකක් මේ බයික් එකෙන් ගන්න පුළුවන්. ක්වික් ඇක්සලරේෂන් එකත් ස්පෝර්ටි සවුන්ඩ් ෆීල් එකත් රයිඩ් එක ෆන් කරනවා. අවසානයේ කියන්න තියෙන්නේ D-Mark DTM 150 කියන්නේ ලුක්, පර්ෆෝමන්ස්, කම්ෆර්ට්, ඉකොනොමි කියන හතරම බැලන්ස් කරපු බයික් එකක්. බජට් රේන්ජ් එකේ ස්ටයිලිෂ් 150cc බයික් එකක් හොයනවා නම් මේක අනිවාර්යෙන් බලන්න ඕන ඔප්ෂන් එකක්. ඔයා මේ බයික් එක ගැන මොකද